Beauty and Health latest එකට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලා එක්ක කතා කරන්න යන්නේ ෆ්ලොනරසින් කියන ඖෂධය ගැන. මේ ඖෂධය Selective Calcium Entry Blocker එකක්. මේකේ ඖෂධ නාමය තමයි ෆ්ලොනරසින්. මේ ඖෂධයේ විවිධ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒවා එක එක නම් වලින් හඳුන්වනවා. ෆ්ලොනරින්, ඉමිග්‍රාෆ්, එතකොට නොරියම් මේ වගේ නම් වලින් හඳුන්වන බ්‍රෑන්ඩ්ස් තියෙනවා මේ ෆ්ලොනරසින් වල. ෆ්ලොනරසින් සාමාන්‍යයෙන් කරකැවිල්ලට ලබා දෙනවා. එතකොට අපස්මාරය වැනි රෝගවලට ඒ ලබා දෙන ඖෂධ සමග මේ ෆ්ලොනරසින් ලබා දෙනවා. ඒ වගේම ඉරවාලදය කියන රෝගී තත්ත්වයට, මිග්‍රේන් කියන රෝගී තත්ත්වයට ඒ රෝගී තත්ත්වය වැළැක්වීමට ෆ්ලොනරසින් ලබා දෙනවා. ඊට අමතරව යම් රුධිර නාල සම්බන්ධ රෝගවලට මේ ෆ්ලොනරසින් ඖෂධයක් විදිහට ලබා දෙනවා. මේ ඖෂධයේ මිලිග්‍රෑම් 5-10 කියන මාත්‍රාවලින් දවසට එකවරක් රාත්‍රියට තමයි ගොඩක් වෙලාවට ලබා දෙන්නේ. මේ ඖෂධය ගර්භණී මව්වරුන්ට ඒ වගේම කිරිදෙන මව්වරුන්ට ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ ඖෂධයේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි මේ ඖෂධය අපි භාවිතා කරාට පස්සේ යම්ච සූත්‍ර ක්‍රියාත්මක කරවන්න, පිය පදවන්න වගේ දේවල් කරන්න සුදුසු නැහැ. මොකද මේ ඖෂධය ලබා ගත්තට පස්සේ අපිට නිදිමත ඇතිවීම, මහන්සිය ඇතිවීම මේ වගේ දේවල් නිසා අර කියන ක්‍රියාකාරකම් කරන්න හොඳ නැහැ. මීට අමතරව මේ ඖෂධයේ තියෙන තවත් සයිඩ් ඉෆෙක්ට් එකක් තමයි බර වැඩිවීම කියන්නේ. නමුත් මේ සුළු සයිඩ් ඉෆෙක්ට්ස් කියලා අපි හඳුන්වන්නේ මේවා. නමුත් මීට අමතරව මම මේ කියන අතුරු ආබාධත් මේ ඇති වුණා නම් මේ ඖෂධය අරගෙන අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා හම්බ වෙන්න යන්න ඕනේ. විශේෂයෙන්ම මානසික පීඩනයක් වගේ දැනීම, එතකොට මුහුණේ සහ කටේ අසාමාන්‍ය චලන ඇතිවීම, සුළු වේවුලීම් තත්ත්වයක් ඇතිවීම, ඒ වගේම උක්කාරය, හදවතේ ගැස්මේ අඩු බවක් දැනීම, මේ වගේ සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වුණොත් නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා හම්බ වෙන්න යන්න ඕනේ. ඉතින් අපි අද කතා කරේ මේ ෆ්ලොනරසින් කියන ඖෂධය ගැන. ඔයාට මේ ඖෂධය ගැන මොනවා හරි අත්දැකීම් තියෙනවා නම් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාට මේ ගැන මොනවා හරි තව දැනගන්න ඕන නම් නැත්නම් වෙනත් ඖෂධ ගැන මොනවා හරි දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. Thank you so much for watching.